විශේෂයෙන්ම විදේශ වාණිජ්‍ය කාර්යාලය කියන්නේ ඉතාම කාර්යබහුල තැනක්. කෙසේ නමුත් අපේ ආරාධනය පිළිඅරගෙන අද උදෑසන මේ මොහොතේ පැමිණි වත්මන් සභාපති කෝසල වික්‍රමසිංහ මැතිතුමනි කවුරුන් ආරාධනා කරන ඔබතුමාට එන්න මේ වේදිකාවට ඔබට හදවතට දැනෙන දේ අපට කියන්නට මේ ගෞරවනීය ආරාධනය ඔබතුමාට. Basi Kosa Wickramasinghe Samayori speech yo itadakimasu. Kosa sama onegai itashimasu. සුබ උදෑසනක් සියලු දෙනාටම ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි. පැමිණ සිටින ජපාන් ජාතික සම්භාවනීය අමුත්තනි වෛරන් ජපාන් අකාදමිය ආයතනයේ නිර්මාතෘ ලොරන්ජිත් සුභාෂ් මහතා සහ අධ්‍යක්ෂක මණ්ඩල ශෝධනාගේ අවසරයි. පැමිණ සිටින සීලම දුවදරුවන්ද දෙමාපියන්ගෙන් ශෝධනාගේ අවසරයි. විදේශ වාණිජ්‍ය කාර්යාංශයේ සභාපති විදියට මම වැඩබාරගෙන වසරක් සහ මාස 3ක් වගේ කාල සීමාවක් තමයි ඉක්ුත් වෙලා තියෙන්නේ. මේ කාල සීමාවේදී අපි උත්සාහ කරන්නේ හැම විටම ඉතා විශිෂ්ට ලෙස පුහුණු වූ ශ්‍රමිකයන් සඳහා අවශ්‍ය ජාත්‍යන්තර ඉල්ලුම තවත් ශ්‍රී ලංකාවට දිනා ගැනීමේ අවස්ථාවන් වැඩි වැඩියෙන් ලබා ගැනීමයි. එහිදී අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකාව පහුගිය වසර ඉඳන් වසර ඉතා සාර්ථක වසරක් වශයෙන් අපි සැලකුම් කරා. වෛරන් ජපාන් අකාදමිය ආයතනය සම්බන්ධයෙන් මට ලොකු අවබෝධයක් මුලදී තිබුණේ නැහැ. මම දැනගෙන හිටියා වත මෑත කාලේදී පටන් ගත්ත ආයතනයක් වශයෙන් ඉතා වැදගත්ම කොටසක් මම මේ අද විදේ පැමිණි සාපසු තේරුම් ගත්තා. ඔවුන් පුහුණු කරන හැම දරුවෙකුටම තමන්ගේ රැකියාව ලබා දීමේ කර්තව්‍යය එතුමන් නිරේ සිටිනවා. ඒ ඉතාමත්ම මහඟු ඉතාමත්ම ගෞරවනීය කටයුතු වැඩ කොටසක්. මොකද ජපාන් භාෂාව පුහුණු කරනවා කියන එක යම් ප්‍රමාණයකට අපහසු කාර්යයක් වගේම ජපාන් භාෂාව පුහුණු වුණාට පස්සේ විදේශගත ජපාන් රටේ රැකියාවක් ලබා දීම කියන එක ඉතා විශාල කර්තව්‍යයක්. සමහර ආයතන තියෙනවා ඔවුන්ගේ ජපාන් භාෂාව පුහුණු කිරීමට පෙළඹුණාට ඉන්න අනතුරුව රැකියාව ස්ථිර කර දීම, රැකියාව ලබා දීම, ඒ කියන්නේ අපි ජොබ් ගැරන්ටි එක ලබා දීම සම්බන්ධයෙන් විශාල මහන්සියක් ගන්නේ නැහැ. ඔවුන්ගේ කර්තව්‍ය පළවෙනි මූලික පියවරෙන් නිමා කරනවා. මාර්ගසිකට ළමයි ආවට පස්සේ ඔවුන්ට රැකියාවක් ලබා ගැනීමට යම් කිසි විශාල කර්තව්‍යයක් සහ මහන්සියක් ගන්න වෙනවා. විශේෂ කාර්යාංශය අපි ඉතා විශාල වශයෙන් ඒ සම්බන්ධයෙන් මහන්සි වෙනවා. ඒක සමාජික අර්බුදයක් වෙනවා. ජපාන් භාෂාව පුහුණුව පමණින්ම ජපාන් භාෂාව පුහුණු වුණ තරුණයන් ඊගර පමණින්ම ඒ ආර්ථික ඉලක්ක ලබා ගැනීමේ අවශ්‍යතාවය ලැබෙන්නේ නැහැ. එනයින්ගත් කලට වෛරන් ජපාන් අකාදමියක ජපාන් භාෂා පුහුණු අකාදමියක ඉතා විශාල කර්තව්‍යයක් කරමින් සමාජයට ඉතා විශාල මහඟු සේවයක් දායකත්වය ලබා ගැනීම සම්බන්ධයෙන් මම මගේ කොටස්ත අවංක ආදර ස්තුති පිරිනමනවා. මේ වෙනකොට විදේශ වාණිජ්‍ය කාර්යාංශය අපි මේ ජපාන් රටේ ආර්ථිකයට අවශ්‍ය මානව සම්පත පුහුණු කිරීම, වර්ධනය කිරීම, අවශ්‍ය තාක්ෂණික පහසුකම් ලබා දීම, ප්‍රවර්ධනය කියන වගේ සීල ගුණාංග වලට ප්‍රයිවේට් ඇකඩමි හරවලින් කරන කර්තව්‍යයන් වඩා දිරිමත් කරමින් ඔවුන්ගේ සේවය අගයමින් ඒ වගේම විදේශ වාණිජ්‍ය කාර්යාංශ සතු ක්‍රියාවලියත් අගයමින් අපි මේ වඩා ඉදිරියට සම්වර්ධනාත්මක දියුණු කරන්න උත්සාහ කරනවා. ඒ නිසා ඔබ සියලු දෙනාටම මේ ලැබිච්ච අවස්ථාව වදිනා වැදගත් විදිහට පාවිච්චි කරන්න. ජපාන් රටේ රැකියාව ලබා දීම යම් කාලයකදී වැඩි වෙන්නේම අනිවාර්යෙන් ඔබ එහිදී ගිහින් ඒ රටේ කරන සේවය නිසා ඔවුන්ට ඔබ ගැන තියෙන අවබෝධය, හඳුනා ගැනීම, දක්ෂතාවය, කැපවීම, නිහතමානීකම ගුණ නිසා ඒ වගේම තමයි ඔබ ඉගෙනගත්ත වෛරෝන් අකාදමි ආයතනයට තවත් තරුණයන් පුහුණු කරන්න අවස්ථාව ලැබෙන්නේ. ඔබ ලබාගත් අවස්ථාව දිරිමත් කරමින් සංවර්ධනාත්මකව රටේ ඉදිරි පරපුරට අලුත් අවස්ථාවක් නිර්මාණය කරන්නේ නම් පමණයි. ලාංකික රාජ්‍ය අපි විශ්වාස කරනවා විදේශගත ශ්‍රමිකයන් ශ්‍රී ලාංකිකයන් විදේශගත මාකට් එකට යවමින් ලබා ගන්න ආර්ථික ඉලක්ක දීර්ඝ කාලීනව රටක් වශයෙන් කර යුතු ඉලක්ක නෙවෙයි. හරිනම් අපිට අපේ රටේ අපේ දෙමාපියන් ගාව වැඩ කරන්න පුළුවන් ආර්ථිකයක් අපට තිබිය යුතුයි. නමුත් ඒ ඉලක්කය ඉතා දුර එකක්. ඔබ දන්නවා 1985 වගේ කාලයක සිට විගමනික ප්‍රජාවක් ඇති කරමින් විදේශගත ශ්‍රමවේද පොළට ශ්‍රී ලාංකිකයන් පිටත් කිරීම මේ රටේ ආර්ථිකයේ විශාල කර්තව්‍යයක් වුණා. ඒ තවදුරටත් අපට වසර ගණනාවක් ඉදිරියට කරගෙන යාමට සිදු වෙවි. ආර්ථිකයේ දියුණුවක් ලබා ගන්නට පස්සේ යම් දිනකදී අපට පුළුවන් වෙයි අපේ රටේම අපේ දෙමාපියන්ත් එක්කම අපේ ආර්ථිකයට දායක වෙන්න. එතෙක් යන ගමන මට සහයෝගයක් වෙමින්
දීර්ඝමත් වෙමින් ජපන් රටට මෙන්ම ලෝකයේ අනෙක් රටවල් වලට අපේ ශ්‍රම සම්පත පිටත් කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම, පුහුණුව, ශ්‍රම ලබා දීම වගේ කර්තව්‍යයන් දේශවාණිත්‍ය කාර්යාංශයේ හැම වෙලේම පෙරමුණේ සිටිනවා. ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය සහිත ව්‍යාපෘති මෙන්ම රාජ්‍ය අනුග්‍රහය රහිත පෞද්ගලික ව්‍යවසායකයන් විරෝධ ආයතන වගේ වෛරෝණ ආයතන වගේ ආයතනවල මෙලියත් වීම අපි හිත විශිෂ්ට ලෙස ඇගීමක් ලක් කරනවා. ඒ අවශ්‍යතාවයට ඒ කර්තව්‍යයට කලගුණ සැලකීමක් වශයෙන් තමයි කොතරම් ආර්ථික වැඩ රාජකාරී බහුලව තිබුණත් මම මේ අවස්ථාවට සහභාගී වුණේ. ඒ නිසා අද මේ දවස ඉතාමත්ම වැදගත් දවසක්. මගේ ජීවිතයේ එක්තරා මතක සම්දිස්ථානයක්. ඔබ සියලු දෙනාටම දීප්තිමත් අනාගතයක් සහ සාර්ථක වෘත්තීය ජීවිතයක් උරුම වෙන වෛරෝණ ජපාන ආයතනයට සිය ජීවිතයේ අනාගතයේ පැවැත්මේ සාර්ථකත්වයට සැලසුම් කරන්න සුබ වසරක් වේවා ප්‍රාර්ථනා කරමින් මම නිහඬව බොහොම ස්තුතියි.